හායි ඉතින් මේ පාර අපි හදිසියෙම ජේජු ගියපු ගමනේ වීඩියෝ එක තමයි මේ අරගෙන ආවේ. ඇත්තටම මේක ගැන මම වීඩියෝ එක දාන්න ඕන කියලා හිතුවේ. හදිසියෙන් ගියා වුණත් අපි හරි ලස්සන තැන් ටිකක් මෙහෙදි බැලුවා. ඒ නිසා ඒ තැන් ටික ඔයාලටත් ලොකේෂන් එක දැම්මනම් මෙන්න මේ තැන් වලට යන්න පුළුවන් කියලා ජේජු යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට අනිවාර්යෙන්ම වැදගත් වෙයි කියලා හිතුවා. මෙයාලා ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එක ගන්න හරි ලස්සන දේවල් කරලා තිබුණා එයාපෝට් එක ඇතුලේ. ඉතින් දැන් අපි ගමන පටන් ගන්න හදන්නේ. අපි උදේ පාන්දර තමයි ජෙජු වලින් බැස්සේ. ඇත්තටම අපිට මෙහෙන් ෆ්ලයිට් එක උදේ 6ට තිබුණේ. ඒ නිසා අපි 7:00 වෙනකොට එහෙට ගියා. ඉතින් මෙන්න මෙතන ගැන කියන්න ඕන. මේක එයාපෝට් එකේ තියෙන්නේ ජෙජ්තු වල බලන්න තියෙන ප්ලේසස් ගැන, කන්න තියෙන කෑම ගැන, කාර් රෙන්ට් කරන ඒවා ගැන, මේ සියලුම දේවල් ඇතුළත් කරලා එක ලීෆ්ලට්ස් මෙතන තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අපි කා එකක් කලින්ම බුක් කරලා තමයි ගියේ, රෙන්ට් කා එකක්. මෙන්න මේ පේන බස් එකේ, ටයෝ බස් එකේ නැගලා තමයි අපිට අපේ කා එක ගන්න තැනට යන්න තිබුණේ. ඉතින් මේක තමයි අපි රෙන්ට් කරපු කා එක. මේක අපි දවස් 4ටම රෙන්ට් කරා. ඉතින් ඇත්තටම හරිම සාධාරණ මුදලකට අපිට ගන්න පුළුවන් වුණා. ඒකෙන් අපේ ගමන් ගොඩක් පහසු වුණා. අපේ වෙලාව ගොඩාක් ඉතිරි වුණා. ඒ නිසා ජෙජු යන කෙනෙක් ඕගොල්ලොත් යන ප්‍රමාණය අනුව වාහනයක් බලලා රෙන්ට් කරන එක හොඳයි. ඉතින් ඊට පස්සේ අපි මුලින්ම ගියේ කන්න. ඉතින් මේ සිත්තම අපි අහම්බෙන් හොයාගත්තේ හරිම රසයි මේ කුක්සු එක. මේක සීෆුඩ් තියෙන කුක්සු එකක්. මේකේ නූඩල් එකට වඩා මේකේ සුප් එක හරිම රසයි. ඉතින් අපි දෙන්නම මෙතෙක් කාපු කුක්සු වලින් රසම කුක්සු එක කියලා කිව්වොත් ඇත්තටම හරි. ඉතින් හොඳට බඩ පිරෙන්න උදේට කාලා ඊට පස්සේ අපි ගියා. ඔයාලා හැමෝම දන්න හරිම ආස හිතන හරිම පිස්සුවක් වෙලා තියෙන මෙන්න මේ හෙලෝ කිටි අයිලන්ඩ් එකට. බබයි මමයි නම් ඉතින් පිස්සුවෙන් වගේ එහෙට යනවා මෙහෙට යනවා. බබා සෙල්ලම් කරනවා, මම ෆොටෝ ගහනවා. ඇත්තටම ආස හිතන තැනක්, හරිම ලස්සනයි. බලන්න දේවලුත් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ වෙලාව ගොඩක් ගත කරන්න පුළුවන් තැනක්. ඉතින් මේකට එන්ට්‍රන්ස් වෙන ටිකට්ස් ගන්න ඕන වගේම මේක ඇතුලේ කැෆේ එකක් තියෙනවා. ඒ වගේම ස්ටෝ එකකුත් තියෙනවා. ඊට පස්සේ අපි ගියා අපි නවතින තැනට. මොකද එදා දවස් පාන්දර අපි මෙහෙන් නැගිටලත් නිසා අපිට ගොඩක් මහන්සි. ඒ නිසා අපි නවතින තැනක් බලලා මේ සොගිබවලම ළඟම ප්ලේස් එකක හොටෙල් එකක් බුක් කරගත්තා. ඉතින් මේකට ගිහිල්ලා අපේ බඩු ටික තියලා චුට්ටක් වොෂ් එකක් දාලා රෙස්ට් එකක් අරගෙන අපි ආපහු හිතුවා රෑට කන්න මේ ළඟ තියෙන මයොන්ග්ඩොන් ස්ට්‍රීට් එක හා සමාන ස්ට්‍රීට් ෆුඩ්ස් තියෙන සිජමක් තිබුණා. ඉතින් මේකට තමයි අපි දැන් ගියේ. මේකෙත් හරි ලස්සන රස කෑම ගොඩක් තිබුණා. ඉතින් මෙතනින් තමයි අපි අපේ ඩිනර් එක අදාරගෙන අද ගමන ඉවර කරේ. මේ ලොකේෂන් ටික මම ඔයාලට දාන්නම්. අනිත් දවස්වල තැන් ටිකට යන ඒවා තවත් vlog එකකින් අරගෙන එන්නම්. බායි හැමෝටම.